එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් නෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලබන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් නෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා hello welcome back to my YouTube channel. අද දවසෙන් ටිකක් මාත් එක්ක ඉන්නවද? අද මේ මාසේ 3 වෙනිදා. පොඩි බබාට අදට මාස 2ක් වෙනවා. අද ඉරිදා දවසක් හැමෝම අද ගෙදර ඉන්නවා. අද අපේ නංගිත් එනවා කිව්වා ගෙදර. ඉතින් ඒ හින්දා වැඩ ගොඩක් ලේසි වෙනවා අපිට. මේ උදේම බබාට ඕනේ කිව්වා පොඩ්ඩක් ඇවිදින්න පාරට යන්න ඕනේ එයාට. ඉතින් මම මේත් එක්ක ඇවිදින්න යනවා. නංගිත් ආවා. නංගින්න නිසා වැඩ ඉතින් ගොඩක් ලේසි. මොකද එයා හැමදේම කරලා දෙනවා. ලොකු බව පොඩි බව දෙන්නම හැන්ඩල් කරගන්න යට පුළුවන්. ඒද මට ලොකු රිලැක්ස් එකක් තියෙනවා. ඇත්තටම ඩෝබි නිදහස් වුණා වගේ තමයි ඉතින්. එයාලා කවුරු හරි එනවා කියන්නේ. උදේම කෑම කාලා වැඩ ටික ඉවර කරලා අපිට තියෙන පළවෙනිම වැඩේ තමයි මේ විදිහට එළවලු ගන්න එක. සතියෙම එළවලු ගන්න ඕනේ වුණා. එළවලු මුකුත්ම ගෙදර තිබෙන්නේ නැහැ. ලොකු බබාවත් අරගෙන ගියොත් එහෙම එයාලට නිදහස්නේ ටිකක් චූටි බබාගේ වැඩ ටිකත් කරගන්න පුළුවන් හින්දා ලොකු බබාවත් අරගෙන මේ යන ගමන් එළවලු ගන්න. බලන්නකො අහස තියෙන ලස්සන කොහොමත් වැහැලා පෑවුවට පස්සේ අහස මේ විදිහට හරිම ක්ලියර් මාරම ලස්සනයි. ඔන්න දැන් අපි ආව එළවලු කඩේට. බලමු මොනවද තියෙන්නේ කියලාද. වෙනදා වගේම ගන්න කැරට්, බෝංචි, රතුවල, කරවිල, වම්බටු හැමදේම තිබ්බා. තව මේ තරණ බටු වෙනකොට තිබුණා මේ අර ලොකු තරණ බටු ජාතිය වගේ මේ බලන්නකො ලස්සන වම්බටු එකක්. බටු එකක්. ඒක මේ ඉවමත් කොහොමත් රසයි. ඒනොත් ටිකක් ගත්තා. කිරියල තියෙනවා. හැමදේම මෙතන තියෙනවා ගන්න. අපි මෙතනින් බරලා සතියේට මොන විදිහට එළවලු ටිකක් ගත්තා. එළවලු කඩේ මේ සින්දුවක් දාලා බබා ඉතින් ඒකට ඒ හදිසිය ගිහලා නටනවත් එක්ක. එයාට ඉතින් කොහේ හරි සින්දුවක් ඇහුණොත් ඊට වඩා දෙයක් නැහැ. අද අපි හවසට හිතාගෙන ඉන්නවා පන්සල් යන්න. මල් වගේක් තියෙනවා දැකලා පාර ආයෙනේ ඒ ටික කඩන්න තමයි මේ ගියේ. දැන් මේ බබත් එක්ක මල් කඩන ගමන් ඉන්නේ. දැන් අපි මේ ඉන්නේ බණ්ඩාරගම ටවුන් එකේ. බණ්ඩාරගම ටවුන් එක කියන්නේ මට නම් ගෙදර වගේ. මොකද මම ඉස්කෝලේ ගියේ, ක්ලාස් ගියේ, අම්මලත් එක්ක මොනවට හරි එළියට ආවනම් ආවි shopping කළේ, රස්තියාදු ගහුවේ හැමදේම කළේ මේ ටවුන් එකේ. මේ ටවුන් එකේ අස්සක් මුල්ලක් නෑරම් මන් දන්නවා. අපි පුංචි කාලේ ඉඳලම හැදිලා වැඩුණු ටවුන් එකකට ඉතින් මෙහෙම ගොඩ කාලයකට පස්සේ එන්න වෙනවා කියන එකම හිතට මාර සනීපයක්. එන්නකො ඔයාලට තැනක් පෙන්නන්න. බලන්නකො මේ කොහෙද කියලා. මේ තමයි මං 1 වසරේ ඉඳලා 13 වසරට වෙනකම්ම ගියේ ඉස්කෝලේ. දකිද්දි හරි ආසයි. මතකයන් ගොඩක් පිරිච්ච තැනක් තමයි මෙතන. හරි ආසාවෙන් ඉස්කෝලේට ගියේ අපි ඒ කාලේ. දැන් එළියේ ඉඳලා බලද්දි හිතට අමුතුම දෙයක් දැනෙනවා. මේ හැමදේම පහු කරගෙන දැන් අපි මේ ආපහු ගෙදරට යන ගමන්. චූටි බබා ලොකු බබාත් එක්කනේ අපි දැන් ආවේ. ලොකු බබාට නම් නින්දත් ගිහිල්ලා තිබුණා.
යන අතරමඟදී මතක් වුණා අපිට පන්සල් යන්න ඕන කරන කලවනා ටිකක් ගන්න තියෙනවා කියලා. ඒ ටිකත් අරගෙන කෙසෙල් ගෙඩි ටිකකුත් අරගෙන මේ අපි අපේ ගෙවල් පාරේ තමයි දැන් යන්නේ. මෙන්න මේ පන්සලට තමයි අපිට හවසට එන්න තියෙන්නේ. පොන්චි දොරයි. ගෙදර ආපු ගමන් මේ විදිහට බත් ටිකක් කාලා අයිස්ක්‍රීම් ටිකකුත් කාලා ඉවර වෙලා ඊළඟට අපි ලෑස්ති වෙන්න හදන්නේ පොඩ්ඩක් එළියට යන්න. එළියට යන්න කියන්නේ ලොකු බබත් එක්ක පොඩ්ඩක් ගෝ කාට් එකේ ඇවිදින්න. එයාලට ඉතින් හරි කම්මැලි ඉන්නේ ගෙදර ගිය ඇතුළටම වෙලා ඉන්න එක. පේනව නේද ලොකු බබා ආසාවෙන් නංගිව තල්ලු කරගෙන යන හැටි. මේ මොනවා කළත් මම නම් හොඳ කල්පනාවෙන් තමයි ඉන්නේ. දෙන්නම එක ළඟ ඉන්නකොට. මොකද පොඩි බබා ආවට පස්සේ ලොකු බබා ටිකක් වෙනස් වුණා. එයාට කිසිම වෙනසක් දැනෙන්නවත් එහෙම වෙනස් විදිහට සලකලවත් එහෙම නෙමෙයි. අපි දැන් වෙනදටත් වඩා ගොඩාක් හොඳට එයාට සලකනවා. එයාත් එක්ක ඉන්නවා. එහෙම ඒ වුණාට එයාගේ ටික මොරොන්ඩු ගතිය වැඩි වුණා. ඒ නිසා අපි දැන් බොහොම කල්පනාවෙන් තමයි එයාත් එක්ක ඉන්නේ. වෙනදටත් වඩා වැඩියෙන් ආදරේ පෙන්නනවා. වෙනදටත් වඩා වැඩියෙන් එයා ගැන හොයලා බලනවා. ඒ කොහොම වුණත් එයාට දැනෙනවා ඇති නංගියාවට පස්සේ පොඩි හරි වෙනසක්. ඒ නිසා එයා අවධානය ගන්න තමයි වැඩිපුරම බලන්නේ. පන්සල් යන ඔක්කොම ලෑස්ති කරගෙන ලොකු බබාව ලෑස්ති කරලා මේ හස්බන්ඩ් පොඩි බබාව ලෑස්ති කරන ගමන් දැන් එයාව අපි අන්තිමටම ලෑස්ති කළා. මොකද ලෑස්ති වෙලා ඉන්න එහෙම ටිකක් අමාරු වෙන හේින්ද අපි 5 දෙනාම පන්සලට ආවා. බලන්නකො මේ පන්සලේ තියෙන ලස්සන. ඇත්තටම හිත නිවන පන්සලක් තමයි මේ. ගොඩනැගිලි ගොඩාක් පිරීලා නැති. එතකොට අඩුම ගේට්ටුවක්වත් නැති පන්සලක් තමයි මේක. ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඕන වෙලාවක් ඉන්න පුළුවන්. එහෙම තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඇත්තටම මාර විදිහට හිත නිවන සංසුන් පරිසරයක් තියෙන පන්සලක් තමයි මේක. බබාට එතනදී යාළුවෙක් හම්බුණා. මේ ඉතින් එයත් එක්ක සෙල්ලමම තමයි. අපි අපේ වතාවත් ටිකත් ඉවර කරලා බබාවත් චූටි බබාවත් පත්තිනි දේවාලයටත් අරගෙන ගියා. අද අපේ හවස්වරුව ගෙවුණු මේ විදිහටයි. ගොඩක් ස්තුතියි මාව අහන්න හිටියටයි බලන්න හිටියටයි.